ආයුබෝවන්. මගේ නම කමල් වික්‍රමනායක. මම විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවෙක්. ඒ වගේම තොරතුරු තාක්ෂණ අංශයේ සොෆ්ට්වෙයාර් ආකිටෙක්ට් කෙනෙක්, එන්ටර්ප්‍රයිස් ආකිටෙක්ට් කෙනෙක් සහ පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා. ඔබත් මමත් ජීවත් වෙන මේ සමාජය යහපත්ව පැවතීම ඔබටත් මටත් අන් අයටත් ප්‍රයෝජනවත්. සමාජය යහපත්ව පවත්වා ගැනීම පිණිස මම කරන විවිධාකාර කටයුතු වල තවත් එක් පුරුකක් ලෙසින් තමයි මේ වීඩියෝව මම ඔබ වෙත ගෙන එන්නේ. පෙරදී මම වීඩියෝ කිහිපයක් පළ කළා. මගේ අවසානාත්මක නිගමනයන් යම් යම් කරුණු සම්බන්ධව සඳහන් කරන්නේ නැතුව. මේ වීඩියෝවේදීත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ අවසානාත්මක අදහසක් මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේදී සමාවෙන්න පෙර වීඩියෝ වල වගේම පෙර වීඩියෝ වල සඳහන් වෙච්ච කරුණු පිළිබඳවත් මේ වීඩියෝවේ සඳහන් වෙන කරුණු පිළිබඳවත් අනාගතයේදී අපි වැඩිදුරටත් කරුණු විමසා බලමු. මමත් අනාගතයේදී මගේ අදහස් මම කුමන ආකාරයෙන් මේ කරුණු පිළිබඳව සලකා බලා තිබෙනවාද, කවර අදහස් වල එල්බ ඉන්නවාද කියන එක ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. මෙම වීඩියෝවේ මාතෘකාව වන්නේ පහුගිය කාලෙදී සමාජයේ කතාබහට ලක් වුණු කාරණාවක්. පහුගිය කාලෙදී කතාබහට ලක් වුණා මේ සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය පිළිබඳව. පිරිසක් ඊට යම්කිසි නැඹුරු බවක් ඇතුව කතා කරන බවකුත් පේන්න තිබුණා. තවත් පිරිසක් ඊට විරුද්ධ ආකාරයට කතා කරන බවකුත් පේන්න තිබුණා. මමත් ඉතින් මේ පිළිබඳ නොඑක් අය දරන අදහස් පිළිබඳව විමසා බැලුවා. ඔවුන් මොනවද කියන්නේ කියලා අසා බැලුවා. මම කල්පනා කරා මේ පිළිබඳව මමත් කතා කිරීම සුදුසුයි කියලා. මේ පිළිබඳ කතාබහ කරන අය අතරින් සමහරක් මම කිව්වා ඒ පිළිබඳව කැමැත්තක් නැඹුරුවක් ඇතුව කතා කරපු පිරිසක් සිටි බව. මේ කැමැත්ත නැඹුරුව ඇති වෙන්න මොන වගේ කැමැත්ත නැඹුරුව සාධාරණීකරණය කරන්න මොන වගේ අදහස්ද වුන් දැක්වේ කියන එක ගැන අපි පොඩ්ඩක් විමසලා බලමු. දැන් මම මෙන්න මෙහෙම දෙයක් දුටුවා. සමාජයේ ඉන්නවා මේ විෂම ලිංගික සම්බන්ධතාවයන් පවත්වන අය, ඒ වගේම සමලිංගික සම්බන්ධතාවයන් පවත්වන අය. විෂම ලිංගික කියලා කියන්නේ කාන්තා පිරිමි, එතකොට සමලිංගික කියලා කියන්නේ කාන්තා පිරිමි. ඉතින් මේ විෂම ලිංගික කටයුතු කරනවා කියන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. ඉතින් සත්වයා මිනිසුන් ප්‍රජාව බිහි කරන්න ඒ ආකාරයට ගොඩක් වෙලාවට අපේ රටේ නම් මිනිස්සු විවාහ වෙලා දරුවන් හදාගෙන ජීවත් වෙනවා. සමාවෙන්. ඒ වුණාට මේ සමලිංගික චර්යාව කියන එක අපිට මදක් නුහුරුයි. ඉතින් ඒ වුණාට සමහරක් අය මේ සමලිංගික චර්යාව පිළිබඳව නැඹුරු බවක් ඇතුව කතා කරපු අය ගෙන එන තර්කයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඒ තමයි මිනිසුන්ගේ කැමැත්ත කියන කාරණාව විවිධ මිනිසුන්ට විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාට ආවේනික පෞරුෂයක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් සමහරක් පුද්ගලයින් නැඹුරු වෙලා ඉන්නවා විෂම ලිංගික චර්යාවන්ට. ඉතින් ඒක ඒ පුද්ගලයන්ගේ පෞරුෂත්වය. එතකොට තවත් පුද්ගලයින් පිරිසක් ඉන්නවා සමලිංගිකයන්ට කැමති. ඒක තවත් එක පෞරුෂත්වයක්. ඉතින් මේ ආකාරයට ඉතින් පුද්ගලයින්ගේ විවිධත්වයක් තියෙනවා. ඔවුන්ගේ ආසාවන් විවිධාකාරයි. ඉතින් ඒ නිසා අපි බලෙන් ගිහිල්ලා අපි කැමති දේ අනික් අය කළ යුතුයි කියලා බලපෑම් කිරීම සුදුසු නෑ. ඉතින් කැමති අයට කැමති විදිහකට ඉන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයේ සාධාරණීකරණයක් කරන බවක් මම දුටුවා මේ සමලිංගික චර්යාව පිළිබඳව.
ඉතින් මේකේ හරය තියෙන්නේ කැමති අයට කැමති දෙයක් කරගන්න ඉඩ දෙන්න ඕනේ. අන් අයගේ රුචිකත්වය පිළිබඳව තවත් පිරිසක් මොකටද බලපෑම් කරන්නේ? ඒක හොඳ නෑනේ කියන අදහස. ඒකේ පදනමක් නෑ. ඒක හොඳ නෑ. ඔවුන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඔවුන් කැමති රුචි ආකාරයට කියන එක තමයි ඒ පදනම. ඉතින් මේක ගැන ඉතින් මමත් කල්පනා කරලා බැලුවා. හැබැයි ඉතින් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ආකාරයට කල්පනා කරොත් අපිට තවත් කාරණාවල් පිළිබඳව ඒ විදිහටම හිතලා අපේ කැමැත්ත ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ තර්කය නිවැරදි නම් ඒ තර්කය අපිට තවත් තැන්වලට භාවිතා කරලා ඒ කාර්යනුත් හොඳයි කියලා කියන්න පුළුවන්. දැන් ඊට එක උදාහරණයක් තමයි අපි ගමු මේ මිනිසුන් සහ සත්වයින් අතර තිරිසන් සත්වයින් අතර ලිංගික සම්බන්ධතා කියලා. ඉතින් අපිට ඕනනම් අර කලින් කියපු තර්කය ඉදිරිපත් කරලා කියන්න පුළුවන්. මිනිසුන්ගේ රුචිකත්වයන් විවිධයි. ඔවුන්ගේ නිදහසට අනුව ඔවුන්ට කටයුතු කරන්න ඉඩ දෙන්න ඕන. ඒ හින්දා මිනිසුන් සහ තිරිසනුන් අතර තියෙන යම් ලිංගික සම්බන්ධතාවයන් පවතිනවා නම් අපි ඒවා හඳුනා ගනිමු. අපි ඒවට කැමැත්ත ප්‍රකාශ කරමු. අපි ඒවට විරුද්ධ නොවෙමු. අවශ්‍ය නම් ඉතින් අපි නීතිත් සකස් කරමු මේ මිනිසුන් සහ තිරිසනුන් අතර විවාහ කටයුතු කර ගැනීමට හැකිවන පරිදි ඒවා නීතිගත කරලා ඉතින් පවුල් සංස්ථා ගෙනියන්න අපි එහෙමත් නීති හදමු. බැලුමට ඉතින් විහිළු සහගතයි. ඒ වුණාට ඉතින් අර තර්කයේ එතෙන්ට ගෙනෙන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් ස්ථානවලට ඒ තර්කයම ගෙනවිල්ලා සාධාරණීකරණය කරන්න පුළුවන් කාරණා පවතිනවා. උදාහරණයකට අපි හිතමු මෙන්න මේ වාගේ දෙයක්. දෙමව්පියන් සහ දරුවන් අතර ලිංගික සම්බන්ධතාවයන් ඔවුන්ගේ රුචිකත්වයක් නේ. ඉතින් ඒක ඔවුන්ගේ පෞරුෂත්වයක් නේ. අනික් මිනිස්සු මොකටද ඒකට බලපෑම් කරන්නේ? කැමති දෙමව්පියන් කැමති දරුවන් සමග ලිංගික සම්බන්ධතා පවත්වාගෙන ගියාට කමක් නෑනේ. ඕන්නම් ඉතින් අපි ඒක නීතියෙන්ුත් හඳුනා ගනිමු. ඔවුන් අතර පවුල් ගොඩ නගා ගන්න කසාද බඳින්නත් අවස්ථාව සලසා දෙමු. ඔය ආකාරයට ඔවුන්ගේ නිදහසට කැමති දෙයක් කරන්න ඉඩ දෙමු කියලා අපිට ඕනනම් අර තර්කයම පාවිච්චි කරලා දෙමව්පිය දූදරු ලිංගික සම්බන්ධතාවයන් පැවතීම කමක් නෑ. ඒක ඔවුන්ගේ නිදහස, ඒක ඔවුන්ගේ රුචිකත්වය, ඒක ඔවුන්ගේ පෞරුෂත්වය කියලා අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට බලපුවාම මෙහෙම මේ තර්කය පාවිච්චි කරලා සාධාරණීකරණය කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් තවත් එකක් තමයි අපි හිතමු මෙන්න මේ වගේ දෙයක් සමාජයේ ඕනෑම කෙනෙකුට අමුහෙළුවෙන් එලිමහනේ ඕන තැනක යන්න පුළුවන්. ඉතින් ඒක වුණත් ඒ පුද්ගලයාගේ නිදහස, ඒ පුද්ගලයාගේ රුචිකත්වය අනික් මිනිස්සු මොකටද ඒක ගැන වද වෙන්නේ? ඒ පුද්ගලයා අනික් මිනිස්සුන්ට ඕන ආකාරයට සිටිය යුතුද? ඉතින් අපිට ඒකත් සාධාරණීකරණය කරන්න පුළුවන් ඔය ආකාරයට මේ නිදහස මත තීරණය වෙන නිර්ණායකයක් පාවිච්චි කරලා. ඒක නම් කළ යුත්තේ. නිදහස කියන කාරණාව නම් ප්‍රධාන කාරණාව. කැමති කෙනෙකුට කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ දෙනවා කියන එක නම් ප්‍රධාන නිර්ණායකය. අපිට ඔය විදිහට ඒ ආකාරයට ඒ කටයුත්ත පිළිබඳවත් ඒ විදිහට සලකා බලන්න පුළුවන්. දැන් ඔය සමලිංගික කතාව ආපුවාම ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වපු පිරිසක් කියපු විශේෂයෙන්ම ඔය ආගමික නායකින් එහෙම කියපු කතාවක් තමයි මේවා අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ, අපේ අනන්‍යතාවයට ගැලපෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් ඒ කට්ටියගේ පදනම පිළිබඳවත් අපි පොඩ්ඩක් විමසලා බැලිය යුතුයි. දැන් අපේ අනන්‍යතාවය කියන කාරණාවේ විශේෂ වැදගත්කමක් තියනවාද? ඉතින් අපිත් මිනිස්සු, අනිත් අයත් මිනිස්සු, පිට රටවල ඉන්නෙත් මිනිස්සු. ඉතින් අපි මේ පිට රට අයගේ දේවල් අපේ අනන්‍යතාවයට ගැලපෙන්නේ නැහැ කියලා අපි ගැනීම කොහොමද එතකොට බලන්නේ? ඔවුන් අමුතු පිරිසක්ද මිනිස්සු නෙවෙයිද? ඉතින් අපිට ඒ විදිහට බලන්නත් පුළුවන්. ඊට අතිරේකව සංස්කෘතිය කියන කාරණාව, අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියන කාරණාව ගැන අපි සලකලා බැලුවොත් ඇත්තටම මේ සංස්කෘතිය කියන එක, අපේ සංස්කෘතිය කියන එක
හුදු අපේ මිනිස්සු විසින් ගොඩනගාගත්ත යම් යම් සමාජයේ හැසිරීම පිළිබඳ බාධාවන් සීමාවන් පනවාගත්ත එනමුත් හරයක් නැති ලක්ෂණයක්ද සමාජයේ ලක්ෂණයක්ද මේ සංස්කෘතිය කියන කාරණාව ඇත්තටම අර බර කරත්තයක් අදින ගොන්නුවාගේ අපි විසින් ඇදගෙන යා යුතු කාරණාවක්ද ප්‍රයෝජනයක් නැති දෙයක්ද මේක අපිට ඒක බරක්ද එහෙම නැත්නම් මේ සංස්කෘතිය කියන කාරණාවේ කුමක් හෝ අන්තර්ගතව තිබෙනවාද ශ්‍රී ලාංකික අපිට ප්‍රයෝජනවත් වෙන. ඉතින් මෙන්න මේකත් ඇත්තටම විමසා බැලිය යුතු කාරණාවක්. අපි සංස්කෘතිය කියලා මේ ගෙනියන දේ බර කරත්තයක් වැඩක් නැති දෙයක්. ඊට වඩා හොඳයි මේ සංස්කෘතික බර පැත්තක තියලා අපිට හිතෙන ආකාරයට අපේ නිදහසේ කටයුතු කරන්න අපිටත් අන් අයටත් අවස්ථාව සලසා දීම කියලා ඉවරලා කෙනෙක් හිතන්න පුළුවන්. මොකටද මේ සංස්කෘතිය බරක් කියලා කෙනෙක් ඒ විදිහට තර්ක කරන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම තර්ක කරොත් එහෙම මේ ආගමික නායකින් එහෙම කියන දේ ඇත්තටම පදනමක් නෑ වාගේ තමයි පේන්න ගන්නෙ. ඉතින් මේ වීඩියෝවෙන් මම කිව්වා මගේ මේ අවසානාත්මක නිගමනයක් මම ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔබටත් මෙන්න මේ කාරණය ගැන හිතා බලන්න ඔබව යොමු කිරීම. සංස්කෘතිය කියලා කියන කාරණාවේ ඇත්තටම වැදගත්කමක් තියනවාද? වැදගත්කමක් තියෙනවා නම් මොකක්ද ඇත්තටම ඔය කියන වැදගත්කම? ඇයි අපි ඒක පවත්වාගත යුත්තේ? වැදගත්කමක් නැත්නම් අපි ඒක පැත්තක තියමු. අපි ඒ ගැන හොඳින් විමසලා බලමු. ඉතින් අර මාතෘකාවට ආවොත් එහෙම අපිට මේ සංස්කෘතිය කියන එකේ වැදගත්කමක් තියෙනවා අය ඒ වාගේ තර්ක කරන්න පුළුවන් නම් තියනවද නැද්ද කියන එක මත අපිට තර්ක කරන්න පුළුවන් නම් අපිට අන්න ඒ නිර්ණායක පාවිච්චි කරලා අපිට විමසලා බලන්න පුළුවන් වේවි මේ සමලිංගික චර්යාව කියන කාරණාවට අපි කැමති විය යුතුද? ඊට අමතරව මම කියපු අනික් කාරණාවල් ඒ කියන්නේ මිනිසුන් සහ තිරිසනුන් අතර ලිංගික චර්යාවන් පවතිනවා නම් ඒවා සුදුසුද? ඊට අමතරව මේ දෙමව්පියන් දරුවන් අතර ඒ ආකාරයේ සම්බන්ධතා පවතිනවා නම් අපිට ඒ නිර්ණායක පාවිච්චි කරලා කියන්න පුළුවන් වෙයි මේක හොඳයි එහෙම නැත්නම් මේක නරකයි කියලා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබේ අදහස් මේ ගැන හිතා බලලා ඔබේ අදහස් අන් අයටත් දන්වන්න. මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඔබට. ඒ ආකාරයට ඔබේ අදහස් දක්වන්න මේ කාරණාව සම්බන්ධව මේ සංස්කෘතිය කියන එකේ ඇත්තටම ප්‍රයෝජනයක් තියනවාද? ඒකේ තියනවා නම් මොකක්ද තියෙන ප්‍රයෝජනේ? එහෙම නැත්නම් මේකේ ප්‍රයෝජනයක් නැද්ද? අපි සියුම්ම මේ කාරණාව විමසලා බෙදලා වෙන් කරලා විමසලා බලමු. ඊට අනුරූපව අපි ගොඩනගා ගමු යම් දැනුම් පද්ධතියක් මේ සමලිංගික චර්යාව. එහෙම ඊට අමතරව මේ තිරිසනුන් අතර තියෙන සම්බන්ධතාවයන් හරි එහෙම නැත්නම් මේ දෙමව්පිය දූ දරුවෝ අතර තියෙන මේ ලිංගික සම්බන්ධතාවයන් හරි මේවා හොඳයිද නරකයිද? ඊට අමතරව අවශ්‍ය නම් අපිට හිතා බලන්න පුළුවන් මේ විෂම ලිංගික චර්යාව වුණත් ඒකත් හොඳයිද නරකයිද කියලා. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න අපි අනාගතයේදී වැඩිදුරටත් මේ කාරණා විශ්ලේෂණය කරලා බලමු. මම ඔබට තවත් කාරණාවක් මතක් කරනවා. ඒ තමයි යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා මේ මම කතා කරන මාතෘකාවල වැදගත්කමක් ඔබ දකිනවා නම් මේ වීඩියෝ අනිත් අයටත් පෙන්වන්න. ඒක ඇත්තටම මේ යහපත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා ඔබ ලබා දෙන දායකත්වයක් ලෙස මම දකිනවා. ස්තුතියි.